සුබ උදෑසනක් වේවා. මම පෙන්නන්නම් ඔයාලට මොනවද අද බබාට හදන්න ඕනේ වෙන්නේ කියලා. කෑම වේලා හදන්න මල්ගෝවා, මේ තියෙන බත්තල, කැරට්, දඹල, එතකොට මෙතන තියෙනවා බෝංචි, මේ තියෙන සුදු හබල පෙති, මේ තියෙන්නේ ආමන්ඩ්, මේ තියෙන්නේ බටර්. අවුරුද්දට වැඩි නිසා මම බබාට ලුණු සහිත බටර් යොදා ගන්නවා. ආමන්ඩ් බබාගේ මොළේ වර්ධනයට ඕන නිසා මම ඒවත් යොදා ගන්නවා. එහෙනම් අපි දැන් කෑම එක හදමු. ගොඩක් අම්මලාට පැහැදිලි නෑ බබාට කොච්චර කෑම ප්‍රමාණයක් උයන්න ඕනේද, විසික් කරන්න වෙන ඒ වගේ ප්‍රශ්න එනවා. ඒ නිසා මම ඔයාලට පෙන්නන්නම් බෝල් එකක් අරන් මොන ප්‍රමාණයක්ද, කොච්චර ප්‍රමාණයක්ද බබාට උයන්න ඕනේ කියලා. මේ තියෙන්නේ අපි කපාගත්ත බතල ටික, කපාගත්ත කැරට් ටික මේ වගේ බෝල් එකකට දාගන්න ඕනේ. මෙතන පෙන්නන්නේ ඔයාලට පේනවා ඇති මල්ගෝවා කැබලි ටික. අපි මේක ලුණු මිශ්‍ර උණු වතුර දාලා විනාඩි 10ක් විතර තියෙන්න ඕනේ. මොකද මේවල පණු බිත්තර වගේ තියෙන්න පුළුවන්, එහෙට පේන්නේ නැති ඒවා. ඒ නිසා අපි විනාඩි 10ක් විතර මෙහෙම තියා ගන්න ඕනේ. ඒ අතරතුර අනිත් කෑම ටික අපි එකතු කරගමු. අපි බෝංචි ටික එකතු කරගමු කපාගත්ත. ඊළඟට අපි දඹල ටික එකතු කරගමු. ඊළඟට අපි මේකට ආමන්ඩ් කැබලි සෝදලා කපාගත්ත ආමන්ඩ් කැබලි පොඩ්ඩක් එකතු කරගන්න. තියෙන තලපත් මාළු කෑල්ල මේක හොඳට සෝදලා චූටි කෑලි වලට ඊළඟට කපා ගමු. අපි මැදි ඇතලියක් ලිපේ තියාගමු. ඊළඟට අපි බටර් හැන්දක් එකතු කරලා රත් වෙන්න තියමු. ඊට පස්සේ අපි මේ මාළු බැදෙන මාළු එකට බීලුණු චුට්ටක් එකතු කරගමු. සහ එකතු කරගමු. පස්සේ ගම්මිරි චුට්ටක්, පහ චුට්ටක්, අවශ්‍ය පමණ. පස්සේ මල්ගෝවා ටික. ඊට පස්සේ අපි අර කලින් බෝල් එකකට දාගත්ත එළවලු වර්ග ටික එකතු කරගමු. හොඳට ඔක්කොම ටෙම්පරාදු කරගමු. පස්සේ ටිකක් එකතු කරලා හොඳට තඹගමු. ඊළඟට දැන් එළවලු ටික හොඳට තැම්බෙන්න කියලා ඉන්නේ. අපි මේකට සුදු හබල පෙති ටික එකතු කරමු. පේස්ට් ටික දැන් එකතු කරගමු. දැන් කේල් ටික හොඳට පැහිගෙනදී අපි මේකට නිවිති කොළ ටිකක් එකතු කරගමු. ඉතින් කෑම එක හදාගෙන ඉවරයි. දැන් අපි මේක ලිපෙන් බාගමු. විනාඩි 10ක් විතර කෑම එක නිවෙන්න තියමු මේ විදිහට. ඊයේ බබා අසනීප වෙලා ඉන්න නිසා මම මෙයාගේ අරගෙන හදාගත්ත බත් එක බ්ලෙන්ඩ් කරගෙන තමයි යාට දෙන්න හදන්නේ, ගෙනින්න පහසු වෙන්න. දැන් අපි දැන් බ්ලෙන්ඩ් කරගමු. මම කෙවින් බබාගේ කෑම එක මේක මෙහෙම හදාගත්ත ඊට පස්සේ ඔයාලට පේන්නේ නැති මම ඉස්සර ගත්තට පස්සේ අපද යන්නේ නැහැ. චූටි බබාට කවන බෝල් එකේ ප්‍රමාණයටම අපිට හදාගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයාලට බොහොමත් ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වුණාට. මාව subscribe කරන්න කියලා ඔයාලා ඔක්කොගෙම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.